මෙන්න ගුල්බනී නයි තීරණාත්මක පන්දුවක්. වාර්තා බිඳ වැටෙන පන්දුවක් විය හැකියි. එක ලකුණක් උත්මන් ලකුණක් අරුල්ලේ වැදුනා නම් මෙන්න වාර්තාව තබනවා මේ වෙලට පැතුම් නිසාක ලකුණ 190ක් ලබාගෙන ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් වංශ කතාව තුළ පිටිකරුවෙක් එක් ඉනිමකදී ලබා ගන්නා වැඩිම ලකුණු ප්‍රමාණය පැතුම් නිසාක ලබා ගනිද්දී මීට පෙර ඒ වාර්තාවට හිමිකම් වූ සනත් ජයසූරියත් ප්‍රසන්නාදී නගනවා පල්ලිකලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය තුල. අද දවසේදී ශ්‍රී ලංකා පිටිකරුවන්ට ගොඩාක් සතුටු විය හැකි දවසක් වෙන ඔබ කිව්වා උදේ සනාථ කිරීමක් ලකුණු 190යි. තවත් පන්තිය 37ක් තියෙනවා. පන්දු 7යි. ඒතුළේ තිබෙන පන්දු 7 තුලදී ඕට ලකුණු 10ක් ලබා ගැනීමට හැකි වෙයි. සනත් ජයසූරිය ඉන්දියානු කණ්ඩායමට තමයි මම හිතන්නේ සාජායි මෙන්න මේ අවස්ථාව නැවත ඒ ලකුණු දෙක ලබා ගත්ත අවස්ථාව. ඉහලින් පහර එල්ල කරනවා ඩීප් මිඩ් විකට් කලාපයෙන්. ලකුණු 6යි. දැන් 196යි. දැන් 196යි. ද්විත්ව ශතකය ලබා ගැනීම සඳහා ලකුණු 4ක් ප්‍රශ්නය. අවසන් පන්දුවරේ මුලින් පන්දුවට පහර දෙන්නේ චරිත අසලංග. ඔහු වේගයෙන් පහර දෙයිද? නෑ එකක් අරන් දෙන්න. එක ලකුණ ලබා දෙයිද? ප්‍රශ්නය අහන්න පෙර පිළිතුර රොෂාන් අබේසිංහගේ. නමුත් එය කියන්නට ඔහු මාසමක නැහැ. අවසන් පන්දුවරේ තුල ඔහු නික්ම යනවා. උට තිබෙනවා විශාල රාජකාරියක් ජාත්‍යන්තර විස්තර විචාරයේ තුල. දැන් ශ්‍රී ලංකා කණ්ඩායම 364යි කඩලු 3කට ශ්‍රී ලංකා ක්‍රිකට් එක් දින ක්‍රිකට් වංශ කතාව තුල පිටිකරුවෙකු ලබා ගන්නා එක් තරගයකදී එක් ඉනිමකදී ලබා ගන්නා වැඩිම ලකුණු ප්‍රමාණය පැතුම් නිස්සංක ලකුණු 196යි ලබා ගත්තා. දැන් චරිත අවස්ථාව ලැබී තිබේ. මෙන්න එක ලකුණ ලබා ගන්නවා. එය ඊටාත්ම ක්‍රීඩාශීලී අවස්ථාවක් හැටියට නම් කිරීමට පුළුවන්. ඉතිහාසයේ ප්‍රථම වතාවට තමාගේ සහෝදර ක්‍රීඩකයෙකුට ද්විත්ව ශතකයක් කරා යන්නට අවස්ථාව ප්‍රථම පන්දුවෙන්ම ලබා දුන්නා. චරිත අසලංක එක ලකුණ ලබාගෙන. ලකුණු 196ක් පන්දු 135ක් තුල ඉතිහාසගත වන ශ්‍රී ලංකා පිටිකරුවා පැතුම් නිස්සංක තවත් පන්දු 5ක් මේ ඉනිම තුල ඉතිරිව තිබෙනවා. තමත් විශිෂ්ට ඉනිමක්. ඒ වගේම අපිත් වාසනාවන්ත වෙනවා මෙවැනි ආකාරයේ ඉනිමක් දක බලා ගන්න සජීව. ඒ වගේම මේ ඉනිම පුරා නොදවි ඔහු ඉතාමත් හොඳින් ලකුණු අතරට ප්‍රවිෂ්ඨ වීම අගය කළ යුතුයි. පන්දුව ස්ථානගත කළා. ලකුණු 4ක් විය යුතුයි. ලකුණු 4 අත් කර ගන්නවා දයාබර ක්‍රීඩාලෝලී අසන්නනි නරඹන්නනි. අපි බලමු මිනිසුරුගේ තීරණය. ඔව් දැන් ලකුණු 4 සටහන් කරනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා පිටිකරුවෙකු එක් දින තරගයකදී ලබා ගන්නා ප්‍රථම ද්විත්ව ශතකය වාර්තා කර ගන්නවා පැතුම් නිස්සංක. අනර්ග ප්‍රතිකරණයක් විශිෂ්ට ප්‍රතිකරණයක්. ඉතාමත් විශිෂ්ට ප්‍රතිකරණයක්. ඒ වගේම ලෝක වාර්තාගත ඉනිමක් බවට ඔබ පරිවර්තනය කර ගන්නවා. මේ ඉනිම විශේෂයෙන්ම ආරම්භක ප්‍රතිකරුවා ලෙස පිටියට ප්‍රවිෂ්ඨ වෙමින් අති විශිෂ්ට ඉනිමක් බවට මේ ඉනිම පරිවර්තනය කර ගන්නවා පැතුම් නිස්සංක. අනර්ග ඉනිමක් විශිෂ්ට ඉනිමක් හැටියට නම් කළ යුතුයි. ඔව් කළුතර විද්‍යාලයෙන් ක්‍රිකට් ශ්‍රේෂ්ඨයට අවතීර්ණ වෙමින් ඉන් අනතුරුව කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් ක්‍රිකට් ශ්‍රේෂ්ඨය ප්‍රගුණ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිටිකරුවාගේ භූමිකාවට පණ දෙමින් මෙන්න චරිත අසලංක මේ සහෝදර පිටිකරුවා උසවනවා. එසවිය යුතු ක්‍රීඩකෙක්. අනිවාර්යයෙන්ම තමාගේ 50 වන තරගයේදී තමයි ද්විත්ව ශතකය ලබා ගන්න. ඒත් වැදගත්. තමාගේ 50 වන තරගයේ ක්‍රීඩා කරමින් සිටියේදී පැතුම් නිස්සංක ද්විත්ව ශතකය ලබා ගන්න. ඒ වගේම ඔවර අපි කලින් කතා කරපු මේ පැතුම් නිස්සංකගේ ඉනිම අද දිනේ පුරා ඉතාමත් හොඳින්ම ලකුණු අතර ප්‍රවිෂ්ඨ වුණා. කිසිදු අවස්ථාවක් ලබා දුන්නේ නැහැ පන්දු යවන්නට සහ පන්දු රකින්නට විශේෂයෙන් පොල් පහර ඒ වගේම ස්ප්‍රිට් ඩ්‍රයිව් පහර කවර් ඩ්‍රයිව් පහර ඉතාමත් හොඳින් පිටිය පුරා ලකුණු රැස් කරමින් පහරවල් එල කරමින් දැවැත්ත මේ සොක් ස්විප් පහර පිට පිට 6 දෙකක් ලබා ගත්ත ඒ පහරවල හරහා ඉතාමත් සුවිශේෂී ඉනිමක් මේ ඉනිම පැතුම් නිස්සංකගේ අද දිනේ අපිට දැක බලා ගන්නට ලැබුණා. චරිත අසලංක පහර එල්ල කිරීමට උත්සාහ කළා. පායින දෙසින් තරම්ම සාර්ථක නැහැ. ඒ ලෙග් බයි ලකුණක් හැටියට සටහන් කරනවා. ඒ වගේම ජාලිය ශ්‍රී ලංකා කණ්ඩායමට අඩුවක්ව තිබුණු මේ ද්විත්ව ශතක එක් දින තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමට ද්විත්ව ශතකයක් තිබුණේ නැහැ. එය පුරවනවා පැතුම් නිස්සංක මේ අද ලකුණු ලබා ගැනීමේ ආකාරය පිටිය පුරා සෑහෙන්න හැම පැත්තකටම වාගේ තමත් හොඳින් ලකුණු රැස් කරගත්ත මේ ඉනිම පුරා හයේ පහර සියල්ලම එල්ල කර තිබෙන්නේ තමාගේ පායින දෙසින් ලෙග් ස්ටම්ප් එක දෙසින්. පොල් කිරීම ඉහළින් ඩීප් බෑක්වර්ඩ්ස් වාලේ කලාපයෙන් ලකුණු 6යි පැතුම් නිස්සංක 6 පහර සංදර්ශනයක් දියත් කරනවා
පාල්ලේ කැලේ ක්‍රීඩා පිටියේ මේ ඉනිමේ එල්ල කරන 12 වන 6 පහර 377යි කඩලු 3යි අපි අපේක්ෂා කළ 370 ඉලක්කය පසු කිරීමට සමත් වී තිබෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම. තාමත් විශිෂ්ටයි විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමත් මුලදී බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙවැනි ආකාරයේ පිටිපහරයක් නායකයා පවා කිව්වේ ලකුණු 280ක් ලකුණු 300ක්. නමුත් ඉතාමත් හොඳින් මේ ආරම්භක පිටිකරුවන් දෙදෙනාගේ සම්බන්ධතාවයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම සෑහෙන මේ තරගයේ ඉදිරියට පැමිණ තිබෙනවා. මේ අවසන් පන්දුව ශ්‍රී ලංකා ඉනිමේ ෆරීඩ් අහමඩ් පැතුම් නිස්සංක අවසන් පන්දුව ස්ථානගත කරනවා හතරේ සීමාව දක්වා ලකුණු 4යි 6 පහර 4 පහර සංදර්ශනයක නිමාව ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවර 50 අවසන් පන්දුවටත් ලකුණු 4ක් පැතුම් නිස්සංක 381යි කඩලු 3යි විශිෂ්ට ඉනිමක් අනර්ග විශිෂ්ට ඉනිමක් පැතුම් නිස්සංක